අනිවරකුම් වනක්කම් ආයිබෝවන් හැමෝටම සුබ දවසක් වේවා අපේ දුවල පුතාලා සියලු දෙනාටම. ඔන්න මං අලුත් වීඩියෝ එකක් අපේ දුවල පුතාලා වෙනුවෙන් අද අරගෙන ආවා. අද අපි ඉගෙන ගන්න යන්නේ දුවේ පුතේ අපේ ශරීරයේ තියෙන අවයව කිහිපයක් දෙමළ භාෂාවෙන් කොහොමද කියන්නේ? අපි අද ඉගෙන ගන්න යන්නේ දෙමළ බසින් ඒ ශරීරයේ තියෙන අවයව වලට කියන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරයේ තියෙන අවයව කිහිපය මම බෝඩ් එකේ ලියන්නම්. මුලින්ම අපේ ශරීරයේ හිස නැත්තම් ඔළුව. අපේ ශරීරයේ හිසට අපි දෙමළ භාෂාවෙන් කියනවා තලෙයි කියලා. මොකද්ද? තලෙයි කියලා. තලෙයි හිස. ඊළඟට දුවේ පුතේ අපේ ශරීරයේ තියෙනවා අත. අපි දෙමළ භාෂාවෙන් අතට කියනවා දෙමළ බසින් අතට කියනවා කයි කියලා. මොකද්ද? කයි. කයි කියනවා අතට. ඊළඟට දුවේ පුතේ අපේ ශරීරයේ තියෙන බඩ. බඩට දෙමළ භාෂාවෙන් කියනවා වයිරු කියලා. මොකද්ද? වයිරු. වයිරු බඩ. ඊළඟට දුවේ පුතේ අපේ ශරීරයේ තියෙන කකුල. කකුලට කියනවා කාල් කියනවා. කාල්. කකුල. ඊළඟට මුහුණට කියනවා මුහම් කියලා. මුහුණ. මුහම් කියලා කියනවා අපේ මුහුණට. මුහම්. ඉතින් දුවේ පුතේ අපේ 3 4 5 ශ්‍රේණි වල ඉගෙන ගන්න දුවල පුතාලට අත්‍යවශ්‍යම වැදගත් වෙනවා මේ ශරීරයේ අවයව දෙමළ භාෂාවෙන් කියන විදිය. ඉතින් අපේ දුවල පුතාලට අද මේ වීඩියෝ එකෙන් කතා කරේ අපේ ශරීරයේ අවයව ගැන දෙමළ භාෂාවෙන් කියන විදිය. ඉතින් දුවල පුතාලා සියලු දෙනාම මේ අවයව හොඳින් මතක තියාගන්න, දෙමළ භාෂාවෙන් කියන විදිය හොඳින් මතක තියාගෙන කටපාඩම් කරගන්න. ඉතින් මම අලුත් වීඩියෝ එකක් ඊළඟ දවසේ අරගෙන එන්න. ඒ දුවල පුතාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.